deepest being to rise. He states to water at the springs on childic floors that lie. Babu duolai da mehema mavatala yanne දැන්වත් එන්න babu දැටම දෙන්න babu ආලේ ඔබට නේද පළමුවම දුන්නේ ආදරණීය babu ළඟටම එන්න babu දුවලයි da mehema mavatala yanne දැන්වත් එන්න babu දැටම දෙන්න babu ආලේ ඔබට නේද පළමුවම දුන්නේ ළඟටම එන්න babu දුවලයි da mehema mavatala yanne දැන්වත් එන්න babu දැටම දෙන්න babu ආලේ ඔබට නේද පළමුවම දුන්නේ අපිට කියන්නකෝ මේ ආදරණීය බබාගේ විස්තර මම නිලසි මාසදී මට අවුරුදු 17යි මම ඉන්නේ අනුරාධපුරේ ඉඳලා කවුද වඩව සින්දුව සිලෙක්ට් කරලා දුන්නේ අපේ අම්මා එහෙමයි යාට දෙන්න බානද ක්ලැප් එක වාගේ මේ ඒ සින්දුවට එන්න ඕන ඇටිටියුඩ් එක ඇක්සන්ට් එක ඒක එකපාරට මුලින් හිතුවේ වෙන එකක් සින්දුවට එනකොට වෙන එකක් අපි ඔක්කොම කන්ෆියුස් වෙනවා මේක නියමයි මේ වා මාර පවර් හවුස් එකක් thank you coach ඉතින් මේ සින්දුව ඇහුවට පස්සේ මේක ලංකාවේ ප්‍රේක්ෂකයන් ඇහුවට පස්සේ මං හිතනවා වෙනම තැනක ප්ලේස් වෙයි. වාට හොඳ ඔඩියන්ස් එකක් හැදෙයි. ඉතින් එතනින් එහාට බැල ටික මට බලා ගන්න පුළුවන්. එන්න මගේ ටීම් එක. මෙලිස්ලා පටන් ගත්තේ ඔපරටික් එක්ස්ප්‍රෙෂන් එකක් එක්ක. හැබැයි ඔයාගේ ඔපරා එක්ස්ප්‍රෙෂන් එක පාට පොප් පැත්තට ආවා. ඒ පොප් මියුසික් එක ඇතුළේ ඔයා නිකන් රොක් මියුසික් වල තියෙන වෝකල් ඩයිනමික්ස් ගෙනාවා. හරි. ඒ කියන්නේ ඔයා නිකන් හරිම ටෙක්නිකල් එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට මේ එක සින්දුවක් ඇතුළේ ගොඩක් දේවල් පෙන්වුවා. එහෙම කරන්නේ ඇත්තටම ස්මාර්ට් අය. මම හරි කැමතියි ජීවිතය ඇතුළේ ඒ කියන්නේ මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයාගේ වෝකල් කියන්නේ ඔයාගේ ටෝනල් ක්වොලිටි එක. මේ ටෝනල් ක්වොලිටි එක මට මේට කලින් ලංකාවේ ඇත්තටම ඇහිලා නැහැ. thank you coach මටත් හිතාගන්න බෑ ඔයා පටන් ගත්තේ වෙනම voice text එකකින් මැද ටික තව voice text එකක් ඔයා කතා කරනකොට තවත් එකක් තියෙන්නේ ඒක මට හරිම ඉන්ට්‍රෙස්ටිං එක ඉතින් මම ඔයාට ආරාධනා කරනවා මගේ ටීම් එකට අපි දුර ගමනක් යන් අපි විෂන් එකකට වැඩක් කරමු මෙතනින් එහාට යන්න පුළුවන් වැඩක්. ඉතින් මගේ ටීම් එකට එන්න කියලා
මං ඔයාට ආරාධනා කරනවා. Thank you sir. මම හිතන්නේ නිලැසි ඔයා සාමාන්‍යයෙන් මම හරිම මේ ස්ලෝ සින්දු කියන එක්කෙනෙක් මාව ටිකක් ඉම්ප්‍රෙස් කරන්න අමාරුයි ඔය වගේ සින්දුවකින්. මොකද මම හැරෙන්න හේතු වුණේ මගේ හිත හොල්ලන්න ඔයාට පුරුවන් වුණා. මොකද දැන් පුටු 4ක් අනිත් පැත්ත හැරිලා තියෙනවා ලංකාවේ. ඔයාගේ වැරදි කියන බලාගෙන ඉන්න නපුරු 4 දෙනෙක් අනිත් පැත්ත හැරිලා ඉන්නවා. ඒ ඔක්කොම ඉස්සරහා ඔයා මාර හයිය කෙල්ලෙක් විදියට මේ සින්දුව කියනවා. අර කිව්වා වගේ මං හිතන්නේ ඔයා ඔපචුනිටි එක 100% ගන්න දන්න ළමෙක්. මොකද මේ පීක් ටයිම් එක ඒ විනාඩි 2:00 හෝ 3 ඔයාගේ තියෙන හැම ටැලන්ට් එකක් මේ විනාඩි 2:00 පේනවා. මට හොඳටම ෂුවර් ඔයාට ඔය ස්ටයිල් එකේ සින්දු විතරක් නෙමෙයි කියන්න පුළුවන්. හැබැයි ඔයාට කියන්න පුළුවන් ඔය ස්ටයිල් එකෙන් නම් මට පුළුවන් ඔයාව ගොඩක් දුර අරන් යන්න. මොකද නිලැසි මගේ ටීම් එකේ ඔයා වගේ අය ඉන්නේ හරිම අඩුවෙන්. එතකොට මට පුළුවන් ඔයාව පරිස්සම් කරගෙන ඉස්සරහට අරගෙන යන්න. ඔයාටත් පුළුවන් කැමති නම් මගේ ටීම් එකට එන්න. ඔයා දැන් තීරණය කරන්න ඔයා කාත් එක්කද ඔයාගේ අනාගතේ හදන්නේ මේ තරඟ ඉස්සරහට යන්න කියලා. This is your choice. මම කැමති කෝච් යොහානිගේ. මගේ දැන් කෙල්ලෝ ඔක්කොම කිව්වා. sorry. Thank you. අපි හොඳ ගමනක් යමු. vibe එක අපේ හැම වෙලේම fun. සුපර්. සචිතා. සුපර්. මට ඇත්තට හිතා ගන්න බැරි වුණා මේ කියන්නේ ඉස්සෙල්ලා වොයිස් එකට මේ මැදට ගියේ. Good luck, huh? You have a good voice. Keep up the good work.